ඉතින් hi guys කොහොමද ඔයාලට? ඉතින් අද ඔයාලට ෂෙයා කරන්න දෙනවා ගොඩක් දෙනෙක් මගේ පර්සනල් මැසේජ් දාලා සහ කමෙන්ට් සෙක්ෂන් වලත් ගොඩක් ඉල්ලපු වීඩියෝ එකක් මේක. මම දන්නවා රුසියාවේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කවුරුත් කරලා තිබෙත් නැහැ. රුසියාවෙන් කොහොමද ලංකාවට සල්ලි දාන්නේ? ඉතින් මේක රුසියාව ඇතුළත ලීගලි අපිට ලංකාවට සල්ලි දාන්න විදියක් නැහැ. ඉතින් විවිධ ක්‍රම ඔස්සේ තමයි ලංකාවට සල්ලි දාන්නේ. ඒක රුසියාව ඇතුළත ඉන්න කට්ටිය දන්නවා. ඉතින් මේක ගොඩාක් රුසියාව ඇතුළේ ඉන්න අයට සහ රුසියාවට එන්න බලන් ඉන්න අයට මම මේ ගේන වීඩියෝ එකක්. ඉතින් ඇත්තටම කොහොමද මේ සල්ලි දාන්නේ කියන එක ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් මම ඔයාලට ගේන්නම්. ඉතින් මේකේ මෙහෙමයි. මම පර්සන් අනුගමනය කරනවා Bybit සහ QuickPay කියන ඇප් එකක් තියෙනවා. ඉතින් ඒක මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. ගොඩක් දුරට මම යූස් කරන්නේ Bybit True සල්ලි දාන විදිය. ඉතින් මම ඔයාලට මේක කොහොමද වෙන්නේ කියන එක සරලව කියන්න. Bybit එක කියන්නේ සාමාන්‍ය ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන Binance තියෙන Binance same ඇප් එකක්. ඉතින් මේක දන්න අය දන්නවා. නැති අයට මම මේ ෂෙයා කරන්න. ඉතින් ඒ ඇප් එකෙන් අපි සාමාන්‍යයෙන් USDT මේ රූබල් දීලා මිලදීගෙන ඒවා ලංකාවට සෙල් කරලා ලංකාවේ account එකට සල්ලි ගන්න මෙතඩ් එකක් තමයි ඔය අපි ලංකාවට සල්ලි දානවා කියන එකකින් වෙන්නේ. හරියටම වෙන්නේ අපි මෙහෙන් USDT ඒ කියන්නේ ඩොලර් එකට සාපේක්ෂව තියෙන ඩිජිටල් කරන්සි එකක් USDT කියලා ඒවා අපේ ඒ ඇප් එකට අරගෙන ඒ ඇප් එක True ලංකාවට සෙල් කරලා ඒ කියන්නේ ඒ ලංකාවට විකුණලා ඒ මුදල් අපේ ලංකා බෑන්ක් එකට ගන්න එක. සරලව වෙන්නේ ඔන්න ඕකයි Bybit එකේ. ඉතින් Bybit එකේ මේකේ රිස්ක් පැත්තක් කියන රිස්ක් කියන්නේ මේකේ මෙහි මිනිස්සු අනුගමනය කරන සමහර මෙතඩ්ස් තියෙනවා. ඒ කියන්නේ සමහර ඒවා මාර ස්ට්‍රෙස්. ඒ කියන්නේ මේ ඒ කියන්නේ මේ උස්බෙකිස්තාන් තජිකිස්තාන් සමහර මේ කට්ටිය මාරම රූල්ස් තියෙනවා. ඉතින් ඒවා අපි කියවන්න ඕනේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ඕඩර් එක ප්‍රෙස් කරන්න කලින්. ඉතින් ඒ දේවල් හරියටම කෙයාෆුලි කරන්න ඕනි. වැරදි account එකකට සල්ලි ගියොත් ඒ කට්ටිය රිෆන්ඩ් මේ කියන්නේ රිලීස් කරන්නේ නැහැ USDT. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා හරියට මේක අතට හුරු වෙනකම් මං කියන්නේ පොඩ්ඩක් එක ස්ටඩි කරලා වැඩිට වහින්න කියලා සල්ලි දානවා නම් ඔයාලට. නැත්තම් දාන එක්කෙනෙක්ට කියලා අර ඔයාලා මේ වෙනකන් මෙතඩ් එකක් අනුගමනය කරන් ආපු එකක් තියෙනවා. ඒක කන්ටිනියු කරගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මම මේක වඩාත් දැනුවත් වෙන්න තමයි කරේ. ඒ කියන්නේ ඒ වගේ බෑන්ක් බ්ලොක් වෙන ඒවා තියෙනවා. මොකද රුසියාවේ ඇතුළත මේක ලීගල් දෙයක් නෙමෙයි. ඒක මම මුලින්ම කියන්න බෑ. ඒක මොකද ක්‍රිප්ටෝ කියන දේ කියන්නේ ලීගලි Binance බෑන්ඩ් වෙලා තියෙන Binance රූබල් කියන කරන්සි එකක් පෙන්නන්නේ. ඉතින් මේකට VPN එක යූස් කරන්න ඕනේ. ඉතින් මම VPN සම්බන්ධ වීඩියෝ එකක් ඔයාලට ගෙනල්ලා ඇති. ඒක බලන්න. මේක මම ඔයාලට කියන්නේ අනිවාර්ය VPN එක යූස් කරන්න ඕනේ Bybit එක යූස් කරත්. ඉතින් හරි VPN එකක් දාගන්න ඕනේ. මොකද බැරි වෙලාවත් ඔයා සල්ලි දාපු වෙලාවකට හරි මේක VPN එක වැඩ කරේ නැත්තම් ඔයාලට මාර ප්‍රශ්න තෝගයකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒක නිසා මම ඔයාලට මේක ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න. මම මේ මුලින් ඔයාලට බේසික් සරලව මේක වෙන දේ ගැන පැහැදිලි කරන්න. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා වඩාත් තව ඇතුලෙන් කතා කරමු කොහොමද මේ වැඩේ ඔයාලට සරලව කරගන්න පුළුවන් කියලා. අපි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. let's go. right guys. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ Play Store එකෙන් හරි App Store එකෙන් හරි Bybit කියලා සර්ච් කරගන්න. සර්ච් කරගත්තාන් පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ අයිකන් එකක් ඔයාලට App Store එකෙන් හරි Bybit එකේ හරි බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ටච් කරන්න. ඊට පස්සේ ඔක ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරගෙන මම මේ විදිහට ඉන්ස්ටෝල් කරලා දෙන්නේ. ඉතින් මට දෙන්නේ අප්ඩේට් කියලා. මම අප්ඩේට් කරන්න යන්නේ නැහැ දැන්. මට අවස්ථාවක් නැති නිසා මුලින්ම ඇප් එක ඕපන් කරගෙන ඔයාලා මුලින්ම සයින් ඉන් වෙන්න ඕනේ. හරි රයිට්. මම පෙන්නනම් මගේ ඇප් එකට ගිහලා දැන් කොහොමද මගේ ඉන්ටර්ෆේස් එක තියෙන්නේ කියලා. රයිට් ගයිස්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ඉන්ටර්ෆේස් එක මෙන්න මේ ආකාරයට තියෙනවා. ඉතින් ඔයාලගේ මීට වඩා චූට්ටක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලට පෙන්නති වම් අත පැත්තේ උඩ තියෙන මෙන්න මේ අයිකන් එක. එකපාරක් ටච් කරගන්න. වම් අත පැත්තේ උඩ නිකන් අර මගේ තියෙන නිකන් මූණක් ඉමෝජි එකක් අන්නේ ඉමෝජි එකපාරක් ටච් කරගත්තාන් පස්සේ ඔයාලගේ user ID එකේ details ටික බලා ගන්න පුළුවන්. මෙතනට ගිහිල්ලා ඔයාලා setup කරගන්න දේවල් ටිකක් තියෙනවා.
එක ටච් කරාම පස්සේ මේ වගේ ප්‍රොෆයිල් එකක් එනවා. ඉතින් ඔයාලට ප්‍රොෆයිල් එක ඊට පස්සේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක මෙතන ක්ලික් වෙලා ඇත්තේ. ඉතින් ඩෙන්ටිටි වෙරිෆිකේෂන් කියන එක තියෙනවා. ඒක ඒ දේවල් ටිකක් ෆිල් කරගන්න තියෙනවා. ඉතින් ඒක ඔයාලට නෝමලි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට ඒක ප්‍රශ්නයක් නැහැ. එන්නේ ටික කම්ප්ලීට් කරගන්න. ඔයාලට දන්නේ නැති දෙයක් තියෙනවා නම් මම වැඩි විස්තරයක් මේක සම්බන්ධයෙන් කරන්න යන්නේ නැහැ. මම හිතනවා බයිබිට් එක ගැන මේ විදිහට ගොඩක් අය දන්නවා ඇති කියලා. මොකක් හරි දන්නේ නැති සම්බන්ධයෙන් මම තිබ්බ මට කමෙන්ට් සෙක්ෂන් එකේ මැසේජ් එකක් දාන්න. මම ඒකට ආයෙ වීඩියෝ එකක් කරන්න. මම වැඩි විස්තර කියන්න යන්නේ. මම මේක පෙන්වන්න යන්නේ කොහොමද සල්ලි දාන්නේ කියන එක. රයිට්. ඉතින් මුලින්ම අපි මේක තියෙනවා P2P කියලා ඔප්ෂන් එකක්. ඔයාලට බලා ගන්න පුළුවන් P2P කියලා, P2P trading කියලා. මෙන්න මේ වගේ අයිකන් එකක් තියෙන එකක් තියෙනවා. එන්න එක ටච් කරගන්න. මතක තියාගන්න මේක ඔයාලට ඔප්ෂන් එකේ ඔයාලා මේ මීට කලින් ගොඩක් දේවල් කරන්න ඕනේ. බයිබිට් එකේ ඔයාලට පේමන්ට් මෙතඩ් එකක් ඇඩ් කරන්න තියෙනවා. ඉතින් පේමන්ට් මෙතඩ් එක ඇඩ් කරගන්න විදිය දන්නේ නැත්නම් ඒ දේවල් මට මැසේජ් එකක් දාන්න. මම වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. රයිට්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී උඩ අයිකන් එකක් තියෙනවා. මෙතන කරන්සි එක සිලෙක්ට් කරගන්න ඕනේ මුලින්ම අපි. ඒක වෙනස් කරන්සි එකක් තිබ්බොත් ඒක කරන්සි එක චේන්ජ් කරලා ඔයාලා මුලින්ම මෙතන උඩ රූබල් කියන එක ටච් කරගන්න ඕනේ. රයිට්. හරියටම මම ඔයාලට කියන්නම් කොහොමද වැඩේ කරගන්නේ කියලා. වෙන උඩ දකුණු පැත්තේ උඩ මගේ රූබල් කියන සජෙස්ට් කරලා තියෙන්නේ. ඔයාලා ඒක සජෙස්ට් කරගන්න ඕනේ රූබල් විදියට මුලින්ම. දැන් මේක කරන්සි ගොඩාක් තියෙනවා රටවල් ගානක. ඔයාලා රූබල් කියලා උඩ සර්ච් කරලා රූබල් සජෙස්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතන buy and sell කියලා දෙකක් තියෙනවා. අපි මුලින්ම මෙලදී ගන්න ඕනි අපේ තියෙන account එකෙන් සල්ලි යවලා මෙහින් අපි USDT මුලින්ම මිලදී ගන්න ඕනි. ඉතින් මුලදී මිලදී අරගෙන පස්සේ අපි sell කරන්න ඕනි. අපි මුලින්ම USDT මිලදී ගමු. රයිට්. අපි ඉතින් මම ඔයාලට පෙන්නන්න USDT කියන්නේ රූබල් 500ක වගේ පොඩි amount එකක් buy කරලා පෙන්නන්නම්. රයිට්. මේකේ මතක තියාගන්න ඕන කිහිපයක්ම තියෙනවා. මම මේක වීඩියෝ එකේ යන අතරතුරේ ඔයාලට step by step කියලා දෙන්නම්. ඒක ඔලුවට ඔයා දාගන්න. රයිට්. රයිට්. ඉතින් මුලින්ම rates තියෙනවා මෙතන හොඳට මේ sellersලාගේ ඔයාලා ඊට පස්සේ ෆිල්ටර් කරගන්න ඕනේ all payment method කියන තැනට ගිහිල්ලා bank transfer කියන එක සජෙස්ට් වෙලා තියෙද කියලා බලන්න ඕනේ. නැත්නම් bank transfer කියන එකට ටික් එක දාගෙන confirm දෙන්න. එතකොට ෆිල්ටර් එකකින් bank transfer තියෙන sellersලා ටික ඔයාලට බලා ගන්න පුළුවන්. right. ඊට පස්සේ ඔයාලා amount එක කියන තැනට ඔයා රූබල් කොච්චරක මුදලක් ගන්නවද ඒක සඳහන් කරගන්න. මම රූබල් 500ක ඔයාලට පෙන්වන්න ඕන නිසා රූබල් 500ක් කියලා දාන්න. 500ක් දාලා කොන්ෆර්ම් කරගන්න. ඊට පස්සේ මට රූබල් 500ක් ගන්න පුළුවන් සෙලර්ස්ලා ටික මෙතනින් පිළිවෙලට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙතන සැලකිය යුතු දේවල් ටිකක් තියෙනවා. මාලා රූල්ස් ටිකක් අනුගමනය කරනවා. ඉතින් ඒක පොඩ්ඩක් ඔළුවට තියාගන්න. ඕඩර් එක බලලා එයාගේ ඩිස්ක්‍රිප්ෂන් එක පොඩ්ඩක් කියවන්න. ඔයාලට කියවන්න බැයි නම් මම ඒකත් ඔයාලට Google Translate දාලා බලාගෙන රෂියන් වලින් ඉන්නේ රෂියන්ස්ලා උස්බෙකිස්තාන්, කසකිස්තාන් ඒ අයත් ඉන්නවා. ඉතින් ගොඩක් එකක් මේන් ලැන්ග්වේජ් එක රෂියන් නිසා අපිට රෂියන් බැරි වුණත් ඔයාලට ට්‍රාන්ස්ලේට් භාවිතා කරලා ඔයාලට මේ වැඩේ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මුලින්ම මේකේ හැබැයි ඔයාලට පේනවා ඇති ප්‍රයිස් එක මේ උඩ 7.17ක්. ඉතින් හයි වැලියු එකකින් යන්නේ. ඉතින් මේ ඔයාලට පෙන්වන්න ඕනේ මේක පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න ඕනි. මොකද ලංකාවට යන මුදල සැලකිය යුතු 1000ක් 2000ක් අතර ගාණක් අඩු වෙලා තමයි සමහර වෙලාවට යන්නේ. සමහරවිට 3000ක් වෙන්නත් පුළුවන්. ඉතින් මේක අපි ගන්න ප්‍රමාණය USDT ගන්න අඩු වෙන ප්‍රමාණය, ඒ කියන්නේ රේට් එක අඩු වෙන තරමට අපිට සෙල් කර ගැනීමේ බෙනිෆිට් එකක් තියෙනවා. ඉතින් මම මේක හරියටම මේ ගානින් කියන එක කාටවත්ම කියන්න බැරි හේතුව අන්න ඕකයි. ඉතින් මම මේ ඔයාලට කියන්නේ දාන්න කවුරුත් නැත්නම් ඔයාට මේක ඉගෙන ගන්නීමේ හැකියාවක්
අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙන්න මේක අනුගමනය කරන්න මේ වගේ ඔයාට මුදල් ට්‍රාන්ස්ෆර් කර ගැනීම හැකියාවක් තියෙනවා. හැබැයි මේක දැනගත යුතු දේවල් ටිකක් තියෙනවා. රයිට්, මම මුලින්ම කිහිපයක් ඔයාට මෙහෙම විස්තර කරගෙන යන්නම්. මුලින්ම අපි සෙලර් කෙනෙක් සිලෙක්ට් කරද්දි මේ සෙලර්ගේ රේට් එක පොඩ්ඩක් බලන්න. ගොඩක් දුරට මෙයාලා කරන වැඩක් තියෙනවා. ඔයාලගේ බොරු, ඒ කියන්නේ මෙයාලා ෆේක් ඕඩර්ස් දානවා. ඉතින් ෆේක් ඕඩර්ස් දාලා ඒ කියන්නේ එයාලගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඔයාලට පෙන්නන්නම්. සමහර කට්ටිය අපිට ෆිල්ටර් කරාම පස්සේ එන amount එකම ගන්න බෑ. හේතුව එයාලා ඊට වඩා එයාලගේ රේට්ස් වගේක් දාලා තියෙන ඒ රේට්ස් වලට තමයි අපිට මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ එයාලා හිතන්නකෝ අපි රුපියල් 500ක් ගත්තට එයාලගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන්නේ 1000කින් එන්න. එතකොට 1500 යනකොට අපිට ඒ amount එකකින් තමයි buy කරන්න පුළුවන්. නැත්තම් ඒ සෙලර්ගේ අපිව contact කරගන්න බෑ. සමහර වෙලාවට අපේ time එක count වෙනවා. ඉතින් count එක අතරතුරේ තමයි මේ හැමදේම කරන්න ඕනේ. නැත්තම් order එක cancel වෙනවා. ඉතින් ඒකත් ඔළුවේ තියාගන්න ඕනේ. ඉතින් මේක පොඩ්ඩක් relax එකේ කරන්න ඕන වැඩක්. ඉතින් මොකද බැරි වෙලාවත් ඔයා time එක counter එකේ සල්ලි දැම්මොත් ඔයාට අපීල් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ සෙලර්ව contact කරලා ඒක දෙවන process එක. ඉතින් ගොඩක් දුරට මුලින්ම පුහුණු වෙනකම් මම නම් කියන්නේ පොඩි amount එකක් දාලා try එකක් දෙන්න කියන එක. මොකද මේක කරද්දි තමයි ඔයාට experience එන්නේ. ඉතින් මෙතනදී මම සාමාන්‍යයෙන් මම නම් මේක buy කරන්නේ නැහැ. මොකද මේකේ value එක high වැඩි. ඉතින් මෙයාගේ සෙලර්ගේ rate එක වැඩි හොඳටම. ඉතින් 7.17ක්. ඉතින් සාමාන්‍ය රේට් එකට වඩා වැඩි කියන මේ බයිබිට් එකෙම සජෙස්ට් කරලා අපිට උඩ පෙන්නනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නන්න ඕන නිසා මම ඔයාලට මේ ඕඩර් එක ප්‍රෙස් කරලා පෙන්නන්න. රයිට්, ඉතින් මම තව ඇඩිෂනල් ඔයාලට තව එකක් පෙන්නන්න. මම අර කලින් කිව්ව දේ තියෙනවද කියන එක. රයිට්, පොඩ්ඩක් රීපේස් කරන පල්ලයට දාලා බලා ගන්න පුළුවන්. මේ දැන් රේට් එක ඔක්කොම හයි නැගලා තියෙනවට බලා ගන්න පුළුවන්. 80යි 87යි උඩින් දෙන්නේ ගොඩක් දුරට අඩුම රේට් එක. ඉතින් රුපියල් 500ක් වගේ ගන්න නිසා මට ඔයාලට මම මුලින්ම පෙන්නන්නම් මෙන්න මේ දේ. ඉතින් ඔයාලට ට්‍රාන්ස්ලේට්, ඒ කියන්නේ ඔයාලට රුස්කි හොඳටම බැයි නම් ඒක ගැටලුවක් නෑ. ඔයාලා මෙහෙම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ඔයාලා යන්න ඕනි. ඔයාලා Google Translate එකට ඇවිල්ලා ඔයාගේ ස්ක්‍රීන්ෂොට් එක ට්‍රාන්ස්ලේට් කරලා ඔයාලට බලා ගන්න පුළුවන්. එයාගේ රූල්ස් ටිකක් තියෙනවා. සුද්ධ රූප ගණතුන විනාඩි 2ක් 5ක් වගේ පවතී. පළවෙනි පුද්ගලයා තමයි ඉන්නලන්නේ. එතකොට එනම මම ඔන්ලයින් බැංකුවෙන් හරි. ඒ කියන්නේ එයා ගැටලුවක් නෑ. නමුත් මෙතනින් තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක මම ඔයාලට කියලා දෙන්නම්. අපි මේක විනාඩියක් ආයෙ රීපේස් කරලා බලන්න මේ සෙලර් තාම ඉන්නවද කියලා. රයිට්, එයා තාම ඉන්නවා. ඉතින් එයාට අපි buy කියන දන ඔප්ෂන් එක දීලා ඔයාලට බලා ගන්න පුළුවන්. විනාඩි 15යි අපිට time එක තියෙන. මෙතන උඩ count එනවා. අපි බලමු එයා අපිට response කරයිද කියලා. ඉතින් ඔයාලට පුළුවන් message එකක් දාන්න රුස්කි දන්නවනම්. ඉතින් දාසිතේ කියලා දාලා මෙයා අහනවා තනි එක්කෙනාද කියලා. මම දා කියලා උත්තර දෙනවා. ඉතින් ඔයාලා මතක තියාගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. උඩ ටයිම් එකක් කවුන්ට් වෙනවා මට පේනවා. අපිට මේ ටයිම් එක තමයි අපිට තියෙන. මේ ටයිම් එකට කලින් අපි සල්ලි දාගන්න ඕනේ. ඉතින් මම ඔයාලට මෙයා තාම මට රිප්ලයි එකක් දුන්නේ. අන්න දැන් සීන් කරා. ඉතින් බලමු අපි මෙයාගේ මං රාසිටි කියලා කකොයි මොකද්ද බැංකුව කියලා ඇහුවා. ඉතින් බලමු එයා මොකද්ද බැංක් එක කියලා. ගොඩක් දුරට ටී බැංක් එකෙන් තමයි. හරි, එයා ටී බැංක්. හරි, එයා මට දැම්මා. ඉතින් මම ටී බැංක් එකේ මෙයාගේ නමත් එක දැම්මා. ඉතින් අපි ටී බැංක් එකෙන් තමයි ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. එයාගේ නම්බර් එක තමයි දාලා තියෙන්නේ. හරි, අපි බලමු ගිහිල්ලා. ඉතින් මගේ ටී බැංක් එකට ඇවිල්ලා මම එයාගේ නම්බර් එක දෙනවා. එතකොට එයාගේ නම දුන්න විදිහටම තියෙනවා. ඉතින් එයා ඩබල් චෙක් කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් සේම් නම තියෙන්නේ. රයිට්. ඉතින්
නම ටච් කරලා ඉතින් රුබල් 500ක් නිසා ගැටලුවක් නෑ 500 දාලා ටී බැංක් කියන එක උඩ සජෙස්ට් කරලා දෙනවා ටී බැංකින් ඉල්ලලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න පුළුවන්. ස්ක්‍රීන්ෂොට් එක ගහලා ට්‍රාන්ස්ෆර් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ට්‍රාන්ස්ෆර් කියන එක ටච් කරන්න. ටච් කරලා ඉතින් ඔයාලට ඒක බෙන්න දාන්න. හරි. ප්ලීස් වේට් කියලා තියෙනවා. ඔයාලට මම මේක පෙන්නන්න ඕන නිසා කරන්නේ. රයිට් අපි බලමු මොකද්ද. රයිට්. ඉතින් ඔයාලට මේකේ ගොඩක් අය ඉල්ලනවා ඊමේල් එකට රිසිට් එකක්. ඉතින් ටී බැංක් එකෙන් ඔයාලට ඒක යවන තාලෙත් මම මෙහෙම කියලා දෙන්නම්. රිසිට් කියන තැන එකපාරක් ටච් කරලා මේ උඩ දකුණු පැත්තේ ඔයාලට පේනවාද නිකන් ත්‍රිකෝණයක් වගේ එකක් තියෙන අයිකන් එකක්. අන්න ඒ අයිකන් එක ටච් කරලා ඔයාලා Gmail කියන තැනට යට සජෙස්ට් වෙලා තියෙනවා ටී බැංක් කියලා. අන්න ඒක ටච් කරලා එයා සෙන්ඩ් කරන Gmail එකට මේක අපි Gmail එකක් දාන්න ඕනි. ඊට පස්සේ ඔයා මෙන්න මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. මම මොකටද කියලා ඉස්සරහට කියන්නම්. ඒක එකපාරක් ටච් කරලා ඔයාලා මෙන්න මේ ටී බැංක් කියන එක එකපාරක් ටච් කරගෙන එයා එවන others Gmail අපි ඔයා උඩ දුන්න Gmail එක උඩ තියෙනවා. ඔයා Gmail එක ඒක නෙමෙයි යට තියෙන Gmail address කියන එක එකපාරක් ටච් කරලා එයා send කරන Gmail address එක එතන copy කරලා මෙතන paste කරලා උඩ තියෙන හරි ලකුණ ක්ලික් කරාන් පස්සේ එයාට යනවා ඔයා සල්ලි දැම්මා කියන receipt එකේ කොපිය. ඉතින් මට එහෙම මෙයා ඉල්ලන්න නැති නිසා මට අවශ්‍ය වෙන්නේ නැහැ. මම එයාට සල්ලි දැම්මා කියලා මම ස්ක්‍රීන්ෂොට් එක ගාව නිසා රයිට්. ඉතින් මට ආපස්සට ඇවිල්ලා මේක් පේමන්ට් කම්ප්ලීට් කියන තැන එකපාරක් ටච් කරගන්න ඕනේ. ටච් කරලා අර අපි ඉස්සෙල්ලා යවුව අයිකන් එක මේ ස්ක්‍රීන්ෂොට් එක අපි සල්ලි දැම්මා කියන එක ටික් කරලා කන්ෆර්ම් බටන් එක ඔබන්න. එතකොට සාර්ථක ලෙස අපිට එයාට සල්ලි යවුවා කියලා රිසිට් එක යනවා. මෙන්න මේ ඔයාලට contact seller කියන එක ටච් කරාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. එයාට මැසේජ් එකක් විදියට අපි දාපු ස්ක්‍රීන්ෂොට් එක ගිහිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් sellers-ලා ඉල්ලනවා එයාලගේ දැන් සාමාන්‍ය පොඩි amount එකක් නිසා මෙයා ඉල්ලන්නේ නැහැ. එයාලගේ Gmail එකට මේ රිසිට් එක සෙන්ඩ් කරන්න කියලා. ඉතින් ඒ සෙන්ඩ් කරනකොට මම ඔයාලට කිව්ව විදියට සෙන්ඩ් කරන්න ඕනිමයි. ඉතින් ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න මතක තියාගන්න මෙතන ටයිම් එක කවුන්ට් වෙනවා. ඉතින් ටයිම් එක කවුන්ට් කරන අතරතුරේ ඔයාලා ඉක්මනට මේ වැඩේ කරගත යුතු වෙනවා. බැරි වෙලාවට ටයිම් එක ක්ලෝස් වුණොත් ඔයා සල්ලි දාන්න යන්න එපා. එහෙම දැම්මොත් ඔයාලා ඇපිල් එකක් දාන්න වෙනවා. එහෙම දාන්න යන්න එපා. ඒක වෙන වදයක්. ඔයාලා ඒ සෙලව ඇපිල් එකක් දාලා හිර කරලා ඔයා සෙලව කන්ටැක්ට් කරගෙන වැඩේ කරගන්න වෙනවා. නැත්තම් ඔයාට මාර ප්‍රශ්න තෝකයකට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා මේක ගොඩක් දුරට කරගන්නකොට හරි කෙයාෆුලි කරගන්න ඕනි. ඉතින් මුලින් එකයි මං කිව්වේ පොඩ්ඩක් මෙයා ඔන්න view කරා. ඔයාලට බලා ගන්න පුළුවන්. රයිට්. ඉතින් එයා තා චුලි වෙලාවකින් මගේ ගාන රිලීස් කරයි. ඉතින් ඔයාලට පේනවා ඇති ඊට රිලීස් කරන්නත් එයාට ටයිම් එකක් කවුන්ට් වෙනවා. දැන් මගේ ටයිම් එක කවුන්ට් වෙන ගමන් තියෙන්නේ. ඉතින් එයා සුළු මොහොතකින් එයාගේ වොලට් එක චෙක් කරලා සල්ලි ටික රිලීස් කරයි. ඉතින් මතක තියාගන්න මේ හයි රේට් එකෙන් මම ගත්තේ ඔයාලට පෙන්වන්න ඕන නිසා. නැත්නම් කවදාවත් මේ හයි රේට් එකෙන් ගන්න. ඉතින් ඔයාලා බලන්න රේට් එක කොච්චර ගාණක් යනවද කියන එක. මොකද මේක ඔයාලට තමයි ඒක ලොස්ට් එක යන්නේ ලංකාවට දානකොට. මම ඒක සරලව පෙන්නන්නම්. එක්ස්ප්ලেইন කරලා. තාමත් මගේ සල්ලි ටික රිලීස් කරේ නැහැ. අර බලා ගන්න පුළුවන් ඕඩර් දැන් P2P යටතේ ඕඩර් යට ඩෑෂ්බෝඩ් එක පෙන්නනවා.
ඉතින් තව වෙලා තියෙනවා ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් එයා USDT 6.2ක් මට රිලීස් කරා. ඉතින් අර amount එක ඉතින් ඔයාලට මම මගේ asset එකට ගිහලා පෙන්නන්නම් ඒක මගේ කොතනද පෙන්නන්නේ කියලා. ඉතින් ඔයාලා back වෙලා ඔයාලා my asset කියලා අර යට dashboard එකේ තියෙනවා my asset කියලා. ඉතින් asset එකට ගියාන් පස්සේ ඔයාලට අර amount එක වැඩිලා තිනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගෙත් මෙහෙම තමයි ඔයාලගේ asset එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන් මේ ඔයාගේ ගත්ත USDT ගාන. මම ඔයාලට කලින් කිව්ව දේ මම නැවතත් පැහැදිලි කරලා දෙන්නම් තවත් දුරට. ඉතින් ඔයාලා P2P එකට ගිහිල්ලා කරපු orders ටික බලා ගන්න පුළුවන්. යට orders කියන page එකට ගියාම පස්සේ complete orders, active orders, complete කියලා දෙපැත්ත තියෙනවා. ඉතින් ඔයාලට active orders නැති නිසා complete එකට ගිහිල්ලා මම පෙන්නන්නම්. example එකක් විදියට මම සාමාන්‍ය USDT ගත රූබල්. හරි. රූබල් 9865ක් සෙල් කරලා ගත්ත විදිහ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් USDT මට ලැබිලා තියෙනවා අර මම කලින් වගේම 125ක්. එතකොට රේට් එක වෙලා තියෙන්නේ 78.60. එතකොට මම දැන් අද ගත්තේ 80. ඉතින් ඒක නිසා හැම වෙලේම අඩු ගානට බලන්න ගොඩක් දුරට දැන් රේට් එකට වඩා පොඩ්ඩක් percentage ගානක් වැඩි. ඉතින් මම මේ ඔයාට කියන්නේ සල්ලි දාන කෙනෙක් ඉන්නවා නම් ඔයාට ඒක confidence එකක් නැත්නම් ඔයා එයාට කියලා දාගන්න ඒක හොඳයි. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාට තනින් දාගන්න අවස්ථාවක් තියෙනවා නම් ඔයා මේ විදියට පොඩ්ඩක් පුරුදු වෙලා දාන්න කියන එක තමයි මම recommend කරන්නේ. මොකද මෙතන ගොඩක් දේවල් ඔයාලා practical ඉගෙන ගන්න දේවල් තියෙනවා. මොකද ඔයාලා ලොකු amount එකක් දාද්දි එයාලා තනියෙන් තනි account එකකට ඉල්ලන්න නැති අවස්ථා තියෙනවා. account කිහිපයකට දාන්න අවස්ථා තියෙනවා. ඉතින් සමහර account වලදී ඔයාලා account එක ban කරනවා. මතක තියාගන්න account එක ඔයාගේ ban කරනවා කියන ඔයාගේ account එක lock කරනවා. ඉතින් ගොඩක් 99%ක්ම ඉල්ලන්නේ Think of Bank එකකින්. ඉතින් T Bank එකක් අනිවාර්යෙන් ඔයාලා account එකක් හදාගෙන තියෙනවා. T Bank එකකින් තමයි ඔයාලා account එකකින් ඔයාලා මම මේ කියපු විදියට ට්‍රාන්ස්ෆර් කරන්න ඕනි. ඉතින් අපි USDT ලබාගත්ත විදියට ඔයාලා ලබා ගන්න පුළුවන්. අනිවාර්යෙන් එයාලා ඉල්ලන්නේ T Bank එකක්. ඉතින් T Bank එකක් ඔයාලා T Bank account එකක් හදාගෙන තියෙන්න ඕනේ. ට්‍රාන්ස්ෆර් කරන විදිය ඔයා දැනගෙන ඉන්න ඕනේ. මම ඔයාලට පැහැදිලි කරා වගේ ට්‍රාන්ස්ෆර් කරන විදිය. ඉතින් ඊට අමතරව මේක Bybit එකේ setup කරගන්න විදිය දේවල් ටිකක් ඔයාලා අවබෝධයක් ඇති කියලා හිතනවා මේ වෙද්දිත්. නැත්නම් YouTube එකේ තියෙනවා නැත්නම් ඔයාලා මොකක් හරි ගැටලුවක් තියෙනවා මට මැසේජ් එකක් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ මැසේජ් එකක් දාන්න මම ඒකටත් වීඩියෝ එකක් අනිවාර්යෙන් ඔයාලට account එක හදාගන්නේ කොහොමද වෙරිෆයි කරගන්නේ කොහොමද ඒ සම්බන්ධව වීඩියෝ එකක් ගේන්න. මම මේ වීඩියෝ එකෙන් ඒ සම්බන්ධව කරන්නේ නැහැ. වීඩියෝ එක දික් වෙන නිසා මම මේක වැඩි දුරටත් ඔයාලට කියන්නේ. ඒ කියන්නේ ඒ සම්බන්ධව ගැටලු තියෙනවා නම් ඒකෙත් තියෙනවා payment method add කරගන්න දේවල් ටිකක් තියෙනවා. මොකද ලංකාවේ bank account එකේ details set කරන්න තියෙනවා එතනදී. ඉතින් කොහොමද account එක create කරගන්නේ හරිය විදියට කියන එක මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. දන්නේ නැති මොනවා හරි තියෙනවා නම් ඔයාලා මට comment section එකේ message එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒකට වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මම මේ කියගෙන මේ අමතර දැනුමට මොකද මේක සල්ලිත් එක්ක කරන දෙයක් නිසා හරිය careful විදිහට කරන්න ඕනි. මොනවද තියෙන risk පැත්ත ඔයාලට idea එකක් දෙන්න ඕන නිසා තමයි මම ඔයාලට මේ විදිහට පැහැදිලි කරන්නේ. ඉතින් මතක තියාගන්න රෂ්‍යාව තුළ මේක unlegal වැඩක්. ඉතින් ඒක නිසා අපි VPN එක use කරන ඉතින් VPN එක කොහොමද හරියට ගන්න කියන එක මම ඔයාලට simply මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් බලන්න ඔයා. ඒක බලලා ඔයාලගේ VPN එකක් හරියට use කරන්න. මොකද VPN එක වැඩ කරේ නැත්නම් ඔයාලගේ time එක කරගන්නත් බෑ. ඒ time එකට සල්ලි දාගන්නත් බෑ. කිසි දෙයක් කරන්න බැරි වෙනවා. එතකොට ඔයාට ඔයාගේ කාලෙත් සෑහෙන කාලයක් කැප කරන්න වෙනවා මේ වැඩේට. ඉතින් ඒක නිසා මතක තියාගන්න මේන් පොයින්ට් එක ඔයාලා ටයිම් එක ගැන අයිඩියා එක තියාගන්න ඕනේ. එතකොට රේට් එක ගැන අයිඩියා එක තියාගන්න ඕනේ. රේට් එක කොහොමද අඩු රේට් එක percentage එක same rate සමාන 1.5ක් ඒ වගේ 2.5ක් නම් ගැටලුවකුත් නැහැ. ඉතින් ඊට වඩා මම වගේ buy කරන්න යන්න එපා. මම ඔයාලට පෙන්නන්න ඕන නිසා buy කරේ.
කවදාවත් ඒ විදිහට බයි කරන්න යන්න එපා. ඒක පාඩුවක් ඔයාලට ලංකාවට යවද්දි. මොකද වැඩි ගානකට යවලා අරගෙන. ඊට අමතරව ලොකු amount එකක් දානවා. රූබල් 50000ක් රූබල් ලක්ෂයක් වගේ දානවා නම් ගොඩක් දුරට කඩලා දාන්න. නැත්තම් එකපාරක් දානවා නම් ඔයාලා ගොඩක් දුරට සෙලර්ස්ලාගේ ඩිස්ක්‍රිප්ෂන් එක කියවන්න. එයාලා දාලා තියෙනවා ඒ amount වලින් එන්න කියලා. මොකද නැත්තම් එයාලා අපිට රූබල්ස් ටික අපි ඕඩර් එක කැන්සල් කරන්න කියලා කියනවා. ඉතින් ඒක නිසා හැම එකක්ම 1 by 1 අනිවාර්යෙන් ඔයාලා කියවන්න. ඒ කියන්නේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න Google Translate එකට ඇවිල්ලා ඒක දාලා ට්‍රාන්ස්ලේට් වෙලා එනවනේ. ඉතින් මෙයා මොකද්ද කියන්නේ කියන එක අයිඩියා එකක් ගන්න. ඉතින් ගොඩක් කට්ටිය එක්සැම්පල් වල මම ඔයාලට පැහැදිලි කරා වගේ මට ඒක සජෙස්ට් වුණේ මම පොඩි amount එකක් නිසා සමහර වෙලාවට මම ඔයාලට ඒකත් පැහැදිලි කරන්න පොඩක් ඉන්න තත්පරයක් මම ඔයාලට මේ ගමම ඒක පැහැදිලි කරන්න බලන්න. ඒක මතක් වෙච්ච විදියට හොඳයි. මොකද ඔයාලට මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් එනවා. අපි එක්සැම්පල් එකක් විදියට ගන්න. ඔයාලට රූබල් 50000ක් තියෙනවා කියලා. ඉතින් 50000ක් ගන්න පුළුවන් සෙලර්ස්ලා ඔන්න දැන් රේට් එක ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතනත් වැඩි 3.12ක් ඒත් මේ සෙලර්ගේ මම කියපු දේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන බලන්න මෙයා කියලා තියෙන 52000යි 40116යි. ඔන්න ඔය අතරතුර තමයි අපිට 50000 දාලා බයි දුන්නට මේ සෙලර් අපේ ඕඩර් එක කැන්සල් කරනවා. ඉතින් ඒක නිසා අපි කරන්න ඕනි 52000යි අන්න මේ සෙලත් එක්ක ගනුදෙනු කරනවා නම් අපිට කිසි ගැටලුවක් නැහැ. මෙයා කියපු ගානට අපිට වැඩේ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මතක තියාගන්න අර මම කිව්වේ මම වැඩි දුරටත් මේ සෙලර්ගේ කොහොමද අපි සෙලර් කෙනෙක් හොයාගද්දි මේ සෙලර්ගේ තියෙන රික්වයර්මන්ට් එකට තමයි අපි වැඩ කරන්නේ. 40116ක්. ඉතින් 40116ක් අපිට මෙයාගෙන් ගන්න පුළුවන්. නැත්නම් ආයේ 52000යි. ඔන්න අතරතුර ප්‍රයිස් දෙකකින් තමයි අපිට මෙයාගෙන් ගන්න පුළුවන්. ඉතින් මෙයාගේ රේට් එක සාමාන්‍ය වැඩි හයිත් නෑ. සාමාන්‍ය 3.12ක් වෙනවා. ඉතින් ඔයාලා තව ෆිල්ටර් කරලා බලන්න පුළුවන්. ඉතින් මෙයා තමයි උඩින්ම දෙන්නේ. ඉතින් අනිත් අය මීට වඩා ප්‍රයිස් එක වැඩි. ඉතින් මේකේ මෙතන 3.4යි. රේට් එක පොඩ්ඩක් වැඩි. ඉතින් පොඩි amount එකක් යද්දි පොඩ්ඩක් රේට් එක වැඩි. ඉතින් අර ඔයාලට පේනවා ඇති ඩිෆරන්ස් එක කොහොමද කියන එක. රයිට් මෙයාගේ තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් 71250යි. 50000ක් තිබ්බට අපිට මෙයාගේ ගන්න බෑ. ඔයාලට පේනවා ඇති මම මේ කිව්ව දේ කලින් කිව්ව දේ මම මේ ඔයාලට පැහැදිලි කරනවා තවත්. ඔයාලට මේ ක්ලියර් අයිඩියා එකක් යන්න ඕන නිසා. ඉතින් ඔයාලට පේනවා ඇති 71250ක් ගන්න පුළුවන්, 72750ක් ගන්න පුළුවන්, 75000ක් ගන්න පුළුවන්, 90000ක් ගන්න පුළුවන්, ආයෙ ලක්ෂයක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කවුන්ට් කරලා තියෙනවා එයාගේ ස්ටෙප් බයි කියන්නේ 1 by 1 එයාගෙන් ගන්න පුළුවන් ගණන් ටික. ඉතින් මෙයාලා 50000ට කියලා දැම්මට මෙයාගේ යන්න පුළුවන් අපිට 50000න් එයාගේ ගන්න බෑ. එයාගේ ගන්න පුළුවන් අර පල්ලෙහා තියෙන ගණන් වලට අපි උඩ ප්‍රයිස් රේන්ජ් එක චේන්ජ් කළ යුතුමයි. ඉතින් ඔයාලට ඒක මතක තියාගන්න. ඔයාලට අවශ්‍ය ගාන ඔයාලට ඒ කියන්නේ 50000 නම් අනිවාර්යෙන් 52000ක්වත් 53000ක් හරි 40000ක් හරි ඒ වගේ ගානක් තමයි ඔයාට මෙයාගලගේ හරි සමහර වෙලාවට මේ ඔයාට අවශ්‍ය ගානම ගන්න පුළුවන් හැකියාවක් තියෙන. ඉතින් ඒක ඔයා චෙක් කරලා බලන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයාට පැහැදිලි ඇති කියලා. මොකද්ද මම මේ කිව්වේ කියන එක. රයිට්. ඉතින් අපි මේක කොහොමද ලංකාවට යවන්නේ කියන එක මම ඔයාට දැන් පැහැදිලි කරන්නම්. ඊට පස්සේ ඔයාලා යන්න උඩ තියෙන අයිකන් එකට ගිහිල්ලා LKR කියන එක සර්ච් කරගන්න. ඉතින් LKR කියලා සර්ච් කරගත්තාන් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් LKR කියලා LKR කියලා ගත්තාම පස්සේ අපේ ශ්‍රී ලංකන් රුපීස් එක එනවා. ඉතින් ඔයාලට buy rate එක නෙමෙයි අපිට මෙතන valid වෙන්නේ sell. ඔයාලට අපි දැන් buy මිලදී ගත්තා. අපිට මේක විකුණන්න ඕනේ USD ටික. මෙතන sell ගියා. sell ගියාන් පස්සේ අපිට ලංකාවේ තියෙන rate ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙතන bank transfer කියන එක click එක දැම්මා. confirm දුන්නා. ඊට පස්සේ මෙතන අපිට සාමාන්‍ය මෙතන අපිට calculation එකක් දෙන්න පුළුවන්. අපේ දැන් මගේ තියෙන amount එක පොඩිනේ. සාමාන්‍යයෙන් 325 යන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ calculator එකට ගිහිල්ලා ඔයාගේ දැන් මගේ තියෙන්නේ දැන් USDT ගත්ත ගන්න ඔලුවට තියෙන දැන් මගේ USDT 6නේ තියෙන්නේ. ඉතින් ඒක 325න් ගත්තාන් පස්සේ මට ලැබෙන ගාන 1950ක්. ඉතින් 1950ක් තමයි මට
ලංකාවෙන් වැටෙන්නේ. ඉතින් ඒක නිසා මම දැන් ඔයාලගේ මම මේ එක්සාම්පල් එකක් නිසා මම මේ පොඩි amount එකක් buy කරලා පෙන්නුවේ. ඔයාට ඔයාගේ USDT ගන්න දාලා මේක බලා ගන්න පුළුවන්. 1950ක්. ඉතින් 1950ක් නිසා මම amount වලට ගිහලා 1900ක් වගේ දාලා confirm දෙනවා මට ගන්න පුළුවන් කවුරු හරි ඉන්නවද කියලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මට 1950ක් මට 1844යි මට ගන්න පුළුවන් 1844ක් ගන්න පුළුවන් සෙලර්ස් කෙනෙක් ඉන්නවා මගේ තියෙන amount එක යට පෙන්නද balance කියලා තියෙන්නේ ඒ balance එක යටතේ. ඉතින් මම මේක sell දුන්න හැටිය ඔයාලට බලා ගන්න පුළුවන් කිසි දෙයක් නැහැ. මම මේකේ authenticated එකක් add කරලා තියෙනවා. ඒකට මගේ ඉතින් මම sell කියලා බටන් එක දුන්නාම පස්සේ අර කලින් වගේම තමයි මට මුලින්ම සල්ලි වැටෙනවා. මම ඒක සල්ලි චෙක් කරලා එයාට දැන් එයා මැසේජ් එකක් දාන මේක ඉතින් ඔයාලට ඉංග්‍රීසි වලින් මැසේජ් කරුවා හැකි මට සල්ලි දාලා මැසේජ් එකක් දාන්න කියලා ඔයාට ඉංග්‍රීසි වලින් මැසේජ් එකක් දානවා. මොකද මේක ලංකාවේ එක්කෙනෙක් නිසා. ඉතින් මේක ඉතින් පොඩි ඉතින් ඔයාලට සරලව පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේ වැඩේ කොහොමද කරන්න පුළුවන් කියලා. ඉතින් මේ දේවල් ටික ඔයාලට කරද්දි තමයි මේකට ඔලුවට එන්නේ. ඉතින් මේ දේවල් මට ඒ කියන්නේ රුසියාවේ ඇතුළේ ඉඳන් ගන්න ටික තමයි පොඩ්ඩක් ඒක සංකීර්ණයි වගේ තියෙන්නේ. මොකද හේතුව ඒක සංකීර්ණ නැහැ. ඉතින් පොඩ්ඩක් ඒක ඔලුව පාවිච්චි කරලා කරන්න ඕන දේවල් ටික තියෙනවා. මොකද මේ මිනිස්සුත් එක්ක ගන්න දුණු කරද්දී පොඩ්ඩක් රූල් එකට ගන්න දුණු කරන ලංකාවට ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද ලංකාවේ මිනිස්සු already මේක ගැන ලොකු අවබෝධයක් තියෙනවා. ඒක නිසා easy මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් සෙල් කරලා ඉතින් යාගේ මොකද මම ඔයාලට කිව්වේ කලින් බෑන්ක් මෙතඩ් එක ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් හදාගෙන තියෙන්න ඕනි කියලා. මෙන්න මෙතනට ඔයාගේ කෙලින්ම ඇඩ් කරන්න ඕනි ඔයාගේ බෑන්ක් මෙතඩ් එක. ඉතින් මගේ ඔයාලට වෙනද බෑන්ක් ට්‍රාන්ස්ෆර් කියන ඔප්ෂන් එක යටතේ මගේ බෑන්ක් ඩීටේල්ස් ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාගේ බෑන්ක් ඩීටේල්ස් මෙතනට ඇඩ් කරන්න සෙටප් කරන්න ඕනි. ඉතින් ඒ සෙටප් කරන්න ඔයාගේ ඔන්ලයින් බෑන්කින් අනිවාර්යෙන් හදාලා තියෙන්න ඕනේ. මොකද ඔයාගේ සල්ලි දැම්මම පස්සේ චෙක් කරගන්න ඕනි. ඉතින් ලංකාවේදීත් ඔයාගේ ඔන්ලයින් බෑන්කින් අනිවාර්යෙන් චෙක් කරලා තියෙන. ඉතින් බලා ගන්න පුළුවන් මට මේ වෙද්දි සල්ලි ටික වැටලා ඉවරයි. ඉතින් මෙයා මට ඔයාලට ඩබල් චෙක් කරගන්න පුළුවන් account එකෙන් ගිහිල්ලා කොහොමද සල්ලි වැටලාද කියලා චෙක් කරලා ඔයාගේ සල්ලි වැටිලා නම් ඔයාලට ඩබල් කොන්ෆර්ම් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඩබල් කොන්ෆර්ම් කරගෙන ඔයාලා රිලීස් now කියන තැන දීලා හරියටම account එකට ඒ ගාන වැහලා තියෙනවා නම් ඔයාලට මේක උඩ තියෙන ක්ලික් එක දාලා රිලීස් now කියන එක ටච් කරන්න පුළුවන්. ඔයාගේ සල්ලි ටික අඩුවෙන් වැහලා තියෙනවා නම් ඔයාලට I have not received the payment in my available balance කියන එක ක්ලික් කරලා පාට මේ ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මමගේ සල්ලි ටික වැටලා නිසා මම release now කියන තැන ක්ලික් එක දාලා release now කියන තැන ටච් කරලා මගේ ආයි authenticated එකට කෝඩ් එකක් යනවා. ඉතින් ඒ කෝඩ් එක දුන්න හැටිය මගේ asset එක 0 වෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් මගේ සල්ලි ටික වැටිලා ඉවරයි. ඉතින් මේ ආකාරයට ඔයාලට බලා ගන්න පුළුවන් හරියම සරල විදියට මේ වැඩේ කරගන්න විදිය. ඉතින් මම ඔයාලට මේ විදිය සරලව පැහැදිලි කරලා දුන්නේ මගේ ලංකාවේ account එකට මේ වෙද්දි සල්ලි වැටලා ඉවරයි. ඉතින් මේ වෙද්දි මගේ account එක balance එක 0. ඉතින් මම මේක පෙන්වන්නේ ඔයාලට කොහොමද රුසියාවෙන් හරියට USDT buy කරන්න සහ sell කරන්න. ඉතින් මේක තමයි සරලවම වෙන්නේ. ඉතින් මම මේක ඔයාලට explain කරන්න ඕන නිසා ඊට වඩා දේවල් ටිකක් ඔයාලට පැහැදිලි කරේ. මොකද මේකේ ඔයා දැනගත යුතු කරුණු ගොඩාක් තියෙන නිසා මේක එහෙන රිස්කි දේවල් නේ. ඔක බෑන් account එක බෑන් වෙන්න පුළුවන්. ගොඩක් දුරට ඔයාගේ think of එක මගේ එහෙම experience තියෙනවා. ඉතින් කඩලා ගෙවද්දි එහෙම ඔයාගේ account එක බෑන් කරනවා. ඉතින් එතකොට එයාලා request letter එකක් දෙන්න ඕනි.
ඉතින් එයාලා ඔන්ලයින් මොකද ටීකොෆ් බෑන්ක් එක බ්‍රාන්චස් නැහැ. ඔයාලා ඔන්ලයින් තමයි ඇප් එක ට්‍රූ ගණතු කරන්න ඕනි. ඉතින් ඔයාලා රෂියන් බැයි නම් ඔයාලා ට්‍රාන්ස්ලේට් කරලා ඉංග්‍රීසියෙන් හරි කතා කරලා ඔයාගේ ගැටලුව රිලීස් කරගන්න ඕනේ. ඉතින් මම ඔයාලට ඒ කියන්නේ ඔයාලට මේක දාගන්න විදියක්ම නැත්තම් ඔයාලට ටෙස්ට් කරලා මේ වැඩේ ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. නැත්තම් කවුරු හරි දානවා නම් ඔයාලට ඒ විදියට දාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එයාලා පොඩි charge එකක් ඇඩ් කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ඇඩ් කරාට මේකේ තියෙන කතන්දරේ සරලවම. ඉතින් මම හරියටම කියන්නම් මට ආපු amount එක හරියටම දැන් රේට් එකමද කියන එක චෙක් කරමු අපි බලමු. රයිට්. ඉතින් අපි ඉතින් හරියටම මට නම් සාමාන්‍ය ෆිට්ස් ගානක් කියන්න බෑ. මට මෙහෙමයි මේ ගානින් යන්නේ කියලා. ඉතින් මම එවෙලේ තියෙන මොකද හැම වෙලේම ප්‍රයිස් වෙනස් වෙන නිසා ඔයාලට බලා ගන්න පුළුවන් මට 1844ක් වැඩිලා තියෙනවා මගේ account එක. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද ruble to LKR rate එක අද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් රේට් එක 4.33යි. ඉතින් අද රේට් එක 4.33යි. ඉතින් අපි බලමු කැල්කියුලේට් කරලා 4.33ක් කොහොමද රුබල් 500ක් වෙන්නේ කියලා. ඉතින් රුබල් 500ක් 4.33යි කියන්නේ 2165ක්. ඉතින් 2165ක් වෙනවා. නමුත් මට වැටුනේ අට මතක ඇති 1844යි. 1844. ඉතින් ඔයාලට පේනම ඇති මට 321ක වගේ ලොස්ට් එකකින් තමයි වැල්ලා තියෙන්නේ ලංකාව මුදලින්. ඉතින් මම ඒකයි කිව්වේ අර මම වැඩි සමහර වෙලාවට මේකේ ලොස්ට් එකක් යනවා. ඉතින් ඒකයි ගොඩක් දුරට රුබල් 5-10 සමහරවට බෑන්ක් ට්‍රාන්ස්ෆර් යනවා. ඉතින් ඒ දේවල් ඔයාලා ඔළුවේ තියාගන්න. දැන් කවුරු හරි දැම්මම පස්සේ මෙච්චර ගාණක් යනවනේ මුට කී හිතන්න එපා. මොකද සමහර වෙලාවට බැංකුවට ට්‍රාන්ස්ෆර් කරද්දී අපිට ඒ කොස්ට් එකක් යනවා. සමහරට ලොකු ගාණක් යද්දී ලොකු amount එක රුබල් 500ක් යන පුළුවන් රුබල් 700ක් යන සමහර වෙලාවට මට රුබල් 700 ගිහිල්ලා තියෙනවා. මොකද මෙහෙ රුසියාවේ නැත්නම් අපි තජිකිස්තානට යනකොට බැංක් ට්‍රාන්ස්ෆර් එකක් අපිට යනවා. ඉතින් තජිකිස්තානට යවනකොට එතකොට ඒ කියන්නේ මෙහෙ බැංකුවක් නම් ගැටලුවක් නැහැ. අපි වෙනත් රටකට යවන කියන මේ අපට රටවල් ටිකක් තියෙනවා උස්බෙකිස්තාන තජිකිස්තාන ඒ අපට මොකද මෙහෙ ඉන්නේ කියනවා දන්නවනේ මේ වෙද්දි ළඟපාල් තියෙන රටවල්. ඉතින් ඒ රටකට යවනවා නම් අපිට බැංක් ට්‍රාන්ස්ෆර් එකක් අනිවාර්යෙන් යනවා. ඉතින් මේ රටෙත් යනවා. ඉතින් ට්‍රාන්ස්ෆර් එකට බැංක් ට්‍රාන්ස්ෆර් එකක් යද්දී අපිට කමිෂන් එකක් යනවා. ඒ කමිෂන් එක සමහර වෙලාවට රුබල් 500ක් වෙන්න පුළුවන්, රුබල් 700ක් වෙන්න පුළුවන්. ඒක ඩිෆරන්ස් මොකද යවන amount එකත් එක්කලා. ඉතින් ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මම මේ වැඩි දුරටත් කියන්නේ මේක ඇතුලේ තියෙන දේවල් ඔයාගේ ඔළුවට යන්න ඕන නිසා. ඉතින් මට මේ විදියට ගිහිල්ලත් බැංක් මේ කියන්නේ කමිෂන් එකක් ගිහිල්ලා යන්න නැතුවත් මට ලොස්ට් එකක් ගිහිල්ලා තියෙනවා 321ක්. මේ ලොස්ට් එක ගිහිල්ලා තියෙන්නේ හේතුව මම හයි මාජින් එක හයි වැලියු එකකින් තමයි USDT ගත්තේ. ඉතින් ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි මම ඔයාලට කරේ. ඉතින් ඔයාලට මං හිතනවා මේ වෙද්දිත් හරියට කොහොමද මේ වැඩේ කරගන්න ඕන විදිය අයිඩියා එකක් යන්න ඇති කියලා. ඉතින් මීට අමතරව මං ඔයාලට දැනගන්න ඕනේ දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ මැසේජ් එකක් දාන්න. මම again ඔයාලට මේ ස්ටෙප් බයි ස්ටෙප් කියන්නේ මුලින්ම ඔයාලා බයිබිට් එක හදාගන්න ඕනි. බයිබිට් එක හදාගද්දී ඔයාලට අනිවාර්යෙන් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් තියෙන බැංකු ගිණුම් මෙහි බැංකු ගිණුමක් තියෙනවා ටින්කොෆ් එකේ. ඊට අමතරව ලංකාවේ බැංකු ගිණුමක් තියෙන්න ඕනි. ලංකාවේ බැංකු ගිණුම ඔයාගේ බැංක් එකට ඇඩ් කරලා තියෙන්න ඕනි. ඉතින් ඊට අමතරව මේකේ සැලකිය යුතු වෙන සෙලර්ගේ රේට් එක කොහොමද ගණන් අඩු වැඩි වෙන විදිය ඊට අමතරව ඔයා සෙලර්ගේ කන්ටැක්ට් කරගන්න බලන්න ඕනි. මොකද ෆේක් දානවා. ෆේක් දැම්මාන් පස්සේ ඔයාගේ කාලය තුල එයා රිස්පොන්ස් කරන්නේ නැහැ. එතකොට කාලය ඉවර යනවා. දවසට ඔයාලා 3 පාරයි මේ අවස්ථාව තියෙන්නේ. ඒ 3 පාරක් ඇතුළත ඔයා මේ වැඩේ කරගන්න ඕනි. නැත්තම් 3 පාරෙන් පස්සේ පැය 24කට පස්සේ තමයි ඔයාට again Bybit එකේ
P2P හරහා USDT මිලදී ගන්න පුළුවන්. ඉතින් මම මේ A to Z කිව්වේ මුලින්දලා beginner කෙනෙක්ට වුණත් මේක සරලව මේ වැඩේ වෙන්නේ කොහොමද කියන එක අයිඩියා එකක් යන්න. ඉතින් මං හිතනවා ඔයාලට සරලව මේ හැම දෙයක්ම පැහැදිලි වෙන්න ඇති කියලා. වීඩියෝ එක දීර්ඝ වුණත් මේක ඇතුලේ ඔයාලට ගොඩාක් දේවල් ගන්න දේවල් ටිකක් තියෙනවා. මොකද මේක හිතන තරම් පහසුත් නෑ. හැබැයි බැරිත් නෑ. අර කවුරුත්ම දාගන්නත් විදියක් නැතුව මේක ගැන අයිඩියා එකක් දැනගන්න විදියක් නැති කෙනෙක්ට අනිවාර්යෙන් මේක මං හිතනවා වටී කියලා. ඉතින් මං හිතන්නේ Facebook ඒ කියන්නේ FB ඒ කියන්නේ YouTube එකේවත් මං හිතන කවුරුත් වීඩියෝ එකක් දාලා තියෙනවා කියලා. ඉතින් මං හිතනවා මේක වටී කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරලා bell icon එකක් click කරලා තියාගන්න. ඉතින් ඔයාට මේ වගේ වටිනා වීඩියෝ ඉස්සරහටත් ළඟටම ගේන්න ඕන අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එක click කරලා තියන්න. එහෙනම් මම හිතනවා හැමෝටම සුබ දවසක් කියලා. ඉතින් මම ඔයාලට වීඩියෝ එකක් ගෙනල්ලා ඇති VPN එකත් ගැන. ඉතින් VPN එකත් අනිවාර්යෙන්ම ඔයාලගේ හොඳ VPN එකක් දාගන්න ඕනි. ඔය වැඩ ටිකට ඔයාලට VPN එකත් මාර support වෙන්න ඕනි. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා.